ආයුබෝවන් කියලා අද වීඩියෝකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝගේ මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ මේ කාලේ බොහොම ට්‍රෙන්ඩින් වෙන මෙන්න මේ වගේ ෆොටෝ එකක් මෙන්න මේ වගේ ගිබ්ලි ස්ටයිල් එකකට හදාගන්නේ වගේම මෙන්න මේ වගේ ෆොටෝ එකක් මෙන්න මේ වගේ වීඩියෝ එකකට හදාගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝේ මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ වැඩේ කරන්න හරියම පොඩි වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් තමයි channel එකට අලුත් කෙනා දැම්ම channel එක subscribe කරලා එකතු වෙන්න. එතකොට මං වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට මේ වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. හරි මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් කොහොමද හරියටම මෙන්න මේ ChatGPT එක පාවිච්චි කරලා Ghibli style ෆොටෝ එකක් නිර්මාණය කරගන්න කියලා. ඉතින් අපිට මේ වැඩේට හරියම පොඩි වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් ඔය මුලින්ම ඔයගේ ෆෝන් එකේ තියෙන Google app එකට යන්න ඕනේ. ඉතින් Google app එකට ආවට පස්සේ මෙන්න මේ search engine bar එකේ search කරගන්න ඕනේ ChatGPT කියලා. ඉතින් මෙන්න මේ විදිහට ChatGPT කියන එක search කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මෙතනින් පොළ යටට බලද්දි බලගන්න පුළුවන් වෙනවා ChatGPT කියලා. ඉතින් ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ChatGPT එකට අරගෙන එනවා. ඉතින් අපි මේකේ image එක generate කරනවා නම් අපි අනිවාර්යයෙන් මෙන්න මේ ChatGPT ගේ account එක නිර්මාණය කරලා තියාගන්න ඕනේ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ ChatGPT කාලා කොහොමද හරියටම account එක නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලා බලාගන්න බලන්න මෙන්න මෙතන උඩ තියෙනවා කළු පාට login කියලා බටන් එකක්. ඉතින් මෙන්න මේක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්ත පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි එක්කන් එන්නේ. ඉතින් ඔයාලා මෙතන පහතින් පොඩ බලගන්න පුළුවන් එනවා continue as Google කියලා. ඉතින් මේ continue as Google කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා බලන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන Gmail ටික මෙතනින් පෙන්නනවා. ඉතින් ඔයා මෙතනින් ඔයාලට කැමති Gmail එක දීලා මේක සිලෙක්ට් කරගන්න විතරයි තියෙන්නේ. හරි ඉතින් අපි මේක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලා බලගන්න පුළුවන් එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අපිව එකගෙන එනවා. ඉතින් ඔයාලා මෙතනින් tell us about you කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතන පළවෙනි ඉන්ෆෝමේෂන් එක බලගන්න පුළුවන් එනවා. ඔයාගේ first name එක පුරවන්න තියෙනවා. ඉතින් මම මෙන්න මේ මගේ නම දුන්න පළවෙනි. ඉතින් ඊට පස්සේ ඔයාලා එතන යටින් බලගන්න පුළුවන් ඔයාගේ උපන්දින පුරවන්න තියෙනවා. ඉතින් ඔයා මෙතනින් ඔයාගේ හරිම උපන්දින ටික පුරවලා දාන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට උපන්දින ටික දැම්මට පස්සේ ඔයාලා මෙතන යටින් බලගන්න පුළුවන් එනවා agree කියලා. ඉතින් මේ agree කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්තට පස්සේ අපි සාර්ථකව මෙන්න මේ ChatGPT එකලා account එකක් නිර්මාණය කරගෙන ඉවරයි. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් දැන් කොහොමද මේ ChatGPT එකලා Ghibli style ෆොටෝ එකක් නිර්මාණය කරගන්නේ කියලා. හරි ඉතින් අපි දැන් මේකට ලොගින් වුණානේ. දැන් මේ ලොගින් වුණ නිසා ඔයාලට මෙතන යට බලගන්න පුළුවන් වෙන අලුතෙන් ප්ලස් මාක් එකක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ ප්ලස් මාක් එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේ ප්ලස් මාක් එක ක්ලික් කරගත්තට පස්සේ අපේ එන්නේ මෙතන තියෙනවා from library කියලා. ඉතින් මේ from library කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්තට පස්සේ අපේ එන්නේ ඇති ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ gallery එකට එකන් යනවා. ඉතින් ඔයා මෙතනින් ඔයාට edit කරගන්න ඕනේ. ඒ කියන්නේ Ghibli style එකට හරව ගන්න ඕනේ ෆොටෝ එක select කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න විදිහට මට කැමති ෆොටෝ එක select කරගත්තා. ඉතින් ඒක select කරගත්තා පස්සේ ඔයාලා මෙන්න මෙතන යටින් බලගන්න පුළුවන් වෙනවා searching bar එක. ඉතින් ඔයා මේ searching bar එක ක්ලික් කරලා ඔයා මෙතනින් මේ typing කරගන්න ඕනේ create me a image of Ghibli style කියලා. ඉතින් ඔයා මෙන්න මේ විදිහට මෙතන යටින් create me a image of Ghibli style කියලා search කරගත්තා පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන මේ arrow mark එක ක්ලික් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒක ක්ලික් කරගත්තා පස්සේ ඔයාලා බලගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ මේ picture එක ටික loading වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක පොඩි වෙලාවක් යනවා ඔයාලගේ data connection එක අනුව තමයි මේකේ වෙලාව තීරණය වෙන්නේ. හරි ඉතින් ඔයාලට පේන ඇති දැන් මගේ ෆොටෝ එක නිර්මාණය වෙලා ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති මේක ලස්සන Ghibli ෆොටෝ එකක් විදියට නිර්මාණය වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මේ දෙකේ වෙනස හරිම ලස්සන Ghibli style ෆොටෝ එකක් විදියට අපිට මේක ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ Ghibli style එකක් ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් ඔයාලට පුළුවන් මම මේ කියලා දුන්න විදියට try කරලා බලන්න. හරි ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියට මම ඉස්සලා මුලින් කිව්වා වගේ මෙන්න මේ වගේ ලස්සන වීඩියෝස් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපිට මෙන්න මේ වැඩේ කරන්න හරිම පුංචි වැඩයි කරන්න තියෙන්නේ. හරි ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න විදියටම කරත් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ කලින් පෙන්නුවා වගේ ලස්සන image වීඩියෝ වලට generate කරගන්න.
හරි. ඉතින් ඔයාලා මුලින්ම කරන් තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Google app එකට යන්න ඕනේ. Google app එකට ආවට පස්සේ ඔයා උතන search engine bar එකේ search කරගන්න ඕනේ Pixverse AI කියලා. ඉතින් මෙන්න මේ විදිහට Pixverse AI කියන එක search කරගත්තාට පස්සේ ඔයා ඔන්න උතන උඩම තියෙන Pixverse AI කියන එක click කරගන්න ඕනේ. ඉතින් එක click කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙත් ඔයා මුලින්ම පොඩි දෙයක් කරලා තියෙනවා. ඔයා මුලින්ම මේකේ image generate කරගන්න කලින් image videos generate කරගන්න කලින් ඔයා මේකෙනුත් හරියට පළවෙනියෙන්ම account එකක් create කරගන්න ඕනේ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියට ඔයා මෙන්න මේකේ account එකක් create කරගන්නේ කියලා. ඉතින් ඔයාලා උතන උඩ පේන ඇති තියෙනවා රෝස පාට බටන් එකක් login කියලා. ඉතින් මේ login කියන එක click කරගන්න ඕනේ. ඉතින් ඒක click කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ interface එක තමයි එකක් එන්නේ. ඉතින් ඔයාලා මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් වෙනවා sign in with Google කියලා. ඉතින් මේ sign in with Google කියන එක click කරගන්න ඕනේ. ඉතින් ඒක click කරගත්තාට පස්සේ ඔයාලා මෙතන යටින් ඔයාලට ඔයාගේ phone එකේ තියෙන Gmail ටික පෙන්නනවා. ඉතින් ඔයා මෙතනින් කලින් අර ChatGPT දුන්නා වගේ ඔයාලට කැමති Gmail එකක් මෙතනින් select කරලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒක select කරගත්තාට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකක් ගැන ඔයාලා මෙතනිනුත් කියන්න තියෙන මේ continue කියලා බටන් එක තියෙන මේ continue කියන බටන් එක click කරගන්න විතරයි. හරි ඉතින් අන්න ඒක click කරගත්තාට පස්සේ අපි සාර්ථකව මෙන්න මේ Pixverse AI app එකෙන් account එකක් නිර්මාණය කරගෙන ඉවරයි. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මෙන්න මේකෙන් අර මම කලින් පෙන්නුවා වගේ වීඩියෝ එකක් generate කරගන්න කියලා. හරි ඉතින් ඔයාලා මුලින්ම කරන් තියෙන්නේ ඔයාලට පේනදි උතන වම් පැත්තේ උඩම තියෙනවා ඉරි කැලි තුනක්. එනේ මේ ඉරි කැලි තුන ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලා පේනදි මෙන්න මෙතන තියෙනවා දෙවනියට විතර create කියලා එකක්. ඉතින් මේ create කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්තාට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එක තමයි එකක් එන්නේ. ඉතින් ඔයාලා මෙතන යටින් බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ gallery එක වගේ photo එකක් තියෙන්නේ. මෙන්න මේක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලා පේනදි ඔයාගේ phone එකේ gallery එකට එකක් එනවා. ඉතින් ඔයා මෙතනින් ඔයාලා generate කරගන්න ඕන image එක select කරගන්න. generate කරගන්න ඕන image එක කිව්වේ ඔයා video එකට convert කරගන්න ඕන image එක select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදියට ඉස්සලා ChatGPT එකට කියලා generate කරගත්ත image එක select කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට image එක select කරගත්තට පස්සේ ඔයාලා මෙතන යට තියෙනවා searching bar එකක්. ඉතින් මම මෙතන මේ searching bar එක click කරගන්න ඕනේ. ඉතින් ඔයා මෙතනින් ඔයාගේ image එක generate කරගන්න ඕන විදිය typing කරගන්න ඕනේ. ඒ කිව්වේ උදාහරණයකට ඔයා හිතන්නකෝ ඔයාට මේ image එක football play කරනවා generate කරගන්න ඕනේ කියලා. එහෙනම් ඔයා මෙන්න මෙතන searching bar එකේ english එකෙන් typing කරගන්න ඕනේ. මට මේ image එක football play කරනවා මෙන්න මේ විදිහට generate කරලා දෙන්න කියලා. ඔයා මෙතන මේකේ ඉංග්‍රීසියෙන් typing කරගත්තාම ඔයාට මේ Pixverse AI app එක වීඩියෝ එකක් විදිහට generate කරලා දෙනවා. ඉතින් මම දැන් උදාහරණයක් ඔයාලා පෙන්නන්න. මම දැන් මෙතන search කරනවා create me this image to video wearing a sunglass කියලා. ඉතින් මම දැන් මේ Pixverse AI එකට කිව්වේ මට මේ image එක කණ්ණාඩි දෙකක් දාගෙන විදියට generate කරලා දෙන්න කියලා. ඉතින් අපි බලමු දැන් මේක ඒ විදියට generate කරලා දෙද කියලා. ඉතින් ඔයාලට ඕන text එක මෙන්න මෙතනින් typing කරගත්තට පස්සේ ඔයාලට කරලා තියෙන්නේ මෙතන තියෙන පේන ඇති ඔයාලට තියෙනවා create කියලා බටන් එක. ඉතින් මේ create කියන බටන් එක click කරගන්න ඕනේ. ඉතින් click කරගත්තට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේක මේ විදියට හිමීට generate වෙනවා. ඉතින් මෙන්න මේ generate වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ මේ අපේ කියපු විදියට වීඩියෝ එක generate වෙලා ඉවරයි. ඉතින් මම දැන් මේ click කරලා පෙන්නන්න මේක මොන වගේද තියෙන කියලා. ඉතින් දැන් ඔයාලා පේන ඇති මම කියපු විදියනම මේ image එක sunglass එකක් දාගෙන විදියට ලස්සනට generate කරලා දෙනවා. ඉතින් ඔයාලා පුළුවන් ඔයාට ඔයාගේ හිතේ තියෙන ඕන දෙයක් මේ image මේකට කිව්වම ඒක ඒ විදියට generate කරලා දෙනවා. ඉතින් ඔයාලා තව ටිකක් පැහැදිලි වෙන මම තව image එකක් මේ විදියට generate කරලා පෙන්නන්න. ඉතින් මම මෙන්න මේ image එකටම ආයි කියනවා create me this image to video riding a bicycle කියලා. ඉතින් මම මේ කිව්වේ මෙන්න මේ image එක මට bicycle එකක් පදින විදියට generate කරලා දෙන්න කියලා. ඉතින් බලමු අපි දැන් මේක ඒ විදියට generate කරලා දෙයි කියලා. ඉතින් මෙන්න මේ විදියට මම ඒකත් මෙන්න මේ විදියට create කියන බටන් එක click කරලා ඒක send කරගත්තා. ඉතින් දැන් පේන ඇති ඒකත් ඔයාලා මේ විදියට loading වෙනවා. ඉතින් loading වෙලා ඉවර වුණාට පස්සේ මම දැන් ඔයාලා මේක click කරලා පෙන්නනවා. හරි දැන් මේක මේ විදියට loading වෙලා ඉවරයි. දැන් මම මේක උඩ ඔයාලට click කරලා පෙන්නනවා. දැන් මේ click කරගත්තට පස්සේ ඔයාලා පේන ඇති මේ image එක ලස්සනට video එකක් විදියට bicycle එකක් පදින විදියට create කරලා දුන්නා. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න මේක මේ විදියට try කරලා බලන්න.
හරි ඉතින් මම දැන් ඔයාලට ඉමේජ් එක ජෙනරේට් කරන්න ඒ වගේ වීඩියෝ එකක් හදාගන්න ඒවා ඔක්කොම ඔයාලට කියලා දීලා ඉවරයි. දැන් අපි මේවා හදාගත්තට ඔයා දන්නේ නැහැ මේ දැන් මේ කොහොමද මේක ඩවුන්ලෝඩ් කරගන්න කියලා වගේ ගැලරි එකකටම. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක වගේ ගැලරි එකකටම ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් ඔයාලා ඔතන යට ওই වීඩියෝ එක යට බලා ගන්න පුළුවන් වෙනවා ඩවුන්ලෝඩ් කියලා මාක් එකක්. ඉතින් ඔය ඩවුන්ලෝඩ් කියලා මාක් එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා පේනවා ඉතින් මෙතන watermark free කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. ඉතින් මම මෙතනේ watermark කියන එක තමයි ක්ලික් කරගන්න ඕනේ. අපිට මේ watermark free කියන එක ගන්න බෑ. ඒක ගන්නවා නම් අපි පොඩි ගෙවීමක් කරන්න ඕනේ මේ ඇප් එකට. ඉතින් අපි දැන් ඒක watermark කියන එක ක්ලික් කරගත්තට පස්සේ අපිට මේ කෙලින්ම ගෑඩි එකට ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැහැ. ඉතින් අපිට ඒක කරන්න තියෙන්නේ watermark කියන එක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ යටින් ඔයාගේ ෆෝන් එකේ තියෙන apps ටික පෙන්නනවා. ඉතින් මම මෙතන මේ WhatsApp කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේ WhatsApp කියන එක ක්ලික් කරගත්තා පස්සේ ඔයා කාට හරි මේක ෂෙයා කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට එකට ෂෙයා කරනවා. ඉතින් මෙන්න මේක ෂෙයා කරාට පස්සේ ඔයාලා මේ වීඩියෝ එක ඔක්කොම ඩවුන්ලෝඩ් වෙලා ඉවර එකක් ඉන්න වෙනවා. ඉතින් දැන් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම අනිත් එක්කයට මේ වීඩියෝ එක ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක ගිහිල්ලා ඉවරුනාට පස්සේ ඔයා ආයෙ මේ වීඩියෝ එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්තා පස්සේ ඔයාලට ඔතන උඩ බලන්න පුළුවන් එනවා තිත් තුනක් තියෙනවා. ඉතින් ওই තිත් තුන ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒ තිත් තුන ක්ලික් කරගත්තා පස්සේ ඔයාලා පේන ඇති ඔතන තියෙනවා save කියලා බටන් එකක්. ඉතින් ඔය save කියන බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක save කියන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ මේ වීඩියෝ එක හරියටම ඔයාගේ ෆෝන් එකේ ගැලරි එකට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් අපි ඔන්න ওই විදිහට තමයි මෙන්න මේ ඉමේජකින් ජෙනරේට් කරන වීඩියෝ එක වගේ ෆෝන් එකේ ගැලරි එකට ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් මං හිතනවාද කියලා අපු වීඩියෝ වලට පොඩ්ඩක් හරි ප්‍රයෝජනක් වෙන්න ඇති කියලා. පොඩ්ඩක් හරි ප්‍රයෝජනක් වුණා නම් අනිවාර්යයෙන් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක හොදලා like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මං අදට සමු කරනවා මෙන්න මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් අනිත් දවසේ එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.